ඈ සුබෝදලයි තාත්තේ මේ මොකද? ආනේ සුබෝදලයි තාත්තා අපි නිසා ගොඩක් කරදර වෙනවනේ. ඕක මොකද්ද ඉස්කෝලේ නෝනේ? අප්පච්චි. ඈ අප්පච්චි අපේ බෑග් ටික හම්බුණාද? අනේ උහිච්චි පුතේ කැලේ පුරා සොයලා අන්තිමට මේ ටික හොයාගත්තේ. අඩෝ ෂෝක් හරපැටිය නේද බං? මේ උඹලොය බලාගෙන හරපැටිය අල්ලන්නේ නිකමට හරි පයින් පාරක් ගැහුවොත් කෙලිම අරුගේ මූණේ වදින්නේ. නෑ ඔකොසි මූ එහෙම ගහන එකෙක් නෙමෙයි. මේ ඉන්නේ ෂෝක් එකට. හොටා කෙලිය නේද නහයටම? අහන්න දැක්කනේ කිව්වා විතරයි. යකෝ අපේ ඔක්කුන් 100 තියෙන පට්ට කටක්නේ. කිව්වා විතරයි නහයටම කෙලියා. අම්මේ මගේ නහය. ෂි අපරාදේ. අපේ බණ්ඩාර සෑටත් අර වල්ලුරු තඩියන්නේ නැත්තම් සුබෝදලයි තාත්තත් එක්ක එවන්න තිබුණා. අනේ ඒකට ගමක් නේ ඉස්කෝලේ නෝනේ. කොහොමද දැන් අපේ ඉස්කෝලේ මහත්තයාට? කියන්න නම් ලොකු හොඳක් නේ. වෙද මහත්තයා නම් කිව්වේ දවස් 2-3ක් වෙද මහත්තයලා ගෙදර නැවතුණා නම් හරි කියලා. සුළුපටු ඇනිල්ලක් නෙවෙයිනේ තාත්තා ඇල්ල තියෙන්නේ. ඒකනේ බලන්නකො ඉස්කෝලේ මහත්තයාටත් උන වැඩි. දැන් ඉතින් ඕනේ ඉස්කෝලේ මහත්තයා ළඟ කවුරු හරි තියලා යනවයි. අපෝ අපි ගුණසිරිව දැන්ටමත් තියලා ආවේ. අනේ එතකොට කඳුරු බදින්න කට්ටිය මදි වෙනවනේ. ඒකට ගමක් නෑ සුබෝදලයි තාත්තේ. මමයි ප්‍රින්සිපල් සර්රු යුකුන්සියා ඉන්නවනේ මේ කට්ටිය බලාගන්න. ඒ ඇති. ලොකු නෝලලාට කරදරයක් නැත්තම් මමත් එන්න දොයි ගමන යන්න. අනේ එපා සුබෝදලයි තාත්තේ. මේ කරදර උනා මදිද? මොන කරදරද ඉස්කෝලේ නෝනේ? මමත් එන්නම්කෝ යන්න. හන්නේ ළමයි අවශ්‍ය කරන බඩු හැමදේම ගත්තනේ. යමු එහෙනම්. යන්න තම රෙද්ද මේ බෑග් අටමගල් ටික ආයේ අපිටම හම්බුණානේ. කොන්දා රිදෙනවත් දැන් නම්. උඹ මේ මගුලක් කතා කරනෝ. යකෝ මේ වනසිංහ මිස්ගේ බෑග් එකේ බර බලහන්කෝ. ගෙදර තියෙන බඩු මුට්ටුත් දාන් යනවද කොහෙන් මේකේ? කෝබන් යනව ඉවරයක් නෑනේ. මන්න හිතන්නේ අර සුබෝදයාගේ ඉස්පංචියට පිස්සුද කොහේ? මෙච්චර මේ කැලේ ඇස්සේ යන්නේ? ඉස්පංචි නෙවෙයි යකෝ අප්පච්චි. හරි කවුරු හරි කොහොම හරි යනවනේ බං. සුබෝදලයි තාත්තේ තව ගොඩක් දුර යන්න තියෙනවද? ආපෝ නෑ ඉස්කෝලේ නෝනේ. තා පොඩි දුරයි. අන්න තා පොඩි දුරයි කියන්නේ තියෙන්නේ. කවුද කියන්නේ? පොඩි දුර තමා. මේම ගියොත් අපි දෙන්නටත් අර බණ්ඩාර සර් වගේ පස්සට තෙල් ගාන් ඉන්න තමා සිද්ධ වෙන්නේ. ආඩෝ මේ පාට රසණයක් නේ බං තියෙන්නේ. උඹ මේ මගුලා කතා කරනවා. ආර බලපන්. වැලි මළුවට හඳ පායලා වගේ ලස්සන තට්ටයක් තියෙන අපේ ප්‍රින්සිපල් සර් යන්නේ. උඹට මෙහෙමනම් අපේ ප්‍රින්සිපල් සර්ට කොහොමද කියලා හිතහන්කෝ. තාට්ටේ රත් වෙන ඇති නිකන් තෙල් තාච්චිය වගේ. අඩේ ඔව් නේ බං. බිත්තරයක් වගේ තිබ්බනම් බැදලා කන්නත් තිබ්බා. ඈ? ඔන්න ඉස්කෝලේ නෝනේ. අපි තැනට ආවා. ෂා මේකද තැන? මාර ලස්සන තැනක් නේ. හැබැයි සුබෝදලයි තාත්තේ මේ හරියට අලින්ගෙන් එහෙම ප්‍රශ්නයක් නැද්ද? ආපෝ නෑ නෝනේ. මේ හරිය කන්ද වගේ නිසා මොට කන්දාලට මේ පැත්තට එන්න බෑ. ඒක නම් හොඳයි. එතකොට අපිට නිදාසේ ඉන්න පුළුවන් නේ. මේ ළමයිනේ එහෙනම් කෝඩාරන් ටික ගහන්න පටන් ගන්න. ආපෝ මොකද්ද බං? උඹලා තාම මෙතනද? අන්න අරුන් කූඩාරනුක් ගහනවා. ඉක්මන් කළා ඵලයන්ලා. ඔකුන් සීයමෙන් විකාර කතා කරනවා. මේ බෑග් කටමගල් ටික උස්සන් ගිහලා මගේ හොඳ පණ ගිහලා තියෙන්නේ. රෙද්ද. මේ සුප්පා අන්නතන තියෙන මිටිය පොඩ්ඩක් ගෙන දීහම් බං. මෙන්න යාළුවා. ඈ මේ මොකද්ද බං මේ? මේ මිටියද? ඇයි යාළුවා? මේ මිටිය නෙමේද? අපි නම් කියන්නේ මේකට මිටිය කියලා. ඇත්තද? එතකොට ඉස්කුරුප්පුණියන කියන වැත්තේ මිටියට වෙන්නේ නැතිනේ. මං කිව්වා කියලා හිතාගනින්කෝ. අනේ මේ උඹ ඉදහා මෙතෙන්ට වෙලා මම හොයන් එන්න. මෙන්න හදහම් බලන්න. අනේ යාළුවා මට නම් තේරෙන්නේ ඕවා. ආපෝ මොකද්ද බං?
ඇහුවොත් ගමේ කොල්ලෝ ඒ වුණාට ඇනේකට මිටියෙන් ගහගන්න බෑ. කෝ අයිනකට වෙන මම ගහන්න. යාළුවට පුළුවන් ද යාළුවව? කවුද? උඹ මගෙන්ද ඇහුවේ? යකෝ මට බැරි නම් වෙන කාටද බං පුළුවන්? උඹලා දන්නවනේ මගේ වැඩ ගැන. අපෝ මොකට කියනවා දෙගෙන? ඇහුන්නේ නෑ හොඳටම දන්නවා කියලා කිව්වේ යාළුවා. අන්න ඒකනේ. ඔන්න බලාගනින්කෝ මගේ වැඩ. ඈ කෝබ මිටිය මිටිය තමයි මිටිය අන්න උඩින් යනවා යාළුවා. ඈ ආපෝ මොකද්ද බං? උඹලා නිකන් ගෑල් ළමයි වගේනේ. ඕකට පොඩ්ඩක් පණ ඇතුව ගහපන්කෝ. ඕකට රිදෙන්නේ නෑ. අම්මෝ ඈ මේ උඹේ නම් හයියෙන් අල්ලගනින් හොඳේ. මං කපන්න යන්නේ. හරි ඔබ කපහන්. මං අල්ලන් ඉන්නේ. අම්මෝ මල කෙලියයි. තුට ගුවන්ගත වුණා නේද? ඈ චූට්ට කොල්ලෝ මොකද්ද බං මේ පඳුරස් රින්ගම් කරන්නේ? හාවල්ලනවද? අනේ ඔක්කොසී මම මේ පඳුරස්සෙන් එළියට ගන්නකෝ. එළියට එන්න විදියක් නෑ පඳුරස්සේ ඔරුව හිර වෙලා. ඈ ඉස්කෝලේ නෝනි. ඕසුබෝතලේ තාත්තේ. නෝනි දැන් රෑ බෝ වීගෙන තෙන නිසා මං අර ගෙනාපු මඤ්ඤොක්ක ටික තම්බන්න ගන්නද? කට්ටියට දැන් බඩගිනිත් ඇතිනේ. ඒක නම් හොඳ අදහසක් සුබෝදලයි තාත්තේ. මාත් මේ ඇවිදලා මාර බඩගින්න හිටියේ. පොඩ්ඩක් ඉන්නකො නෝනි. මම සුටුස් ගාලා හදලා දෙන්නම්. දැන් ඔය ළමයි දන්නවද මේ කැලේ මෙච්චර ප්‍රසිද්ධයි කියලා? ඇත්තටම එයි මාමි. ඔන්න අපි නම් දන්නේ. අනේ අපච්චි ඒ කතාව නම් මෙතන කියන්න එපා. හරි හිච්චි පුතේ. බය වෙන්න එපා. මේ ළමයිනුත් ඒව දැනගන්න එපයි. මේ කණ්ඩුල් ළමයෝ මේ ළඟට එනව පොඩ්ඩක්. ඇයි සර් බයයිද? පිස්සුද? මම බය නෑ. මම මේ තමුසේ බය වේ කියලා කතා කරේ. ඇත්තද සර්? හාකෝ. ඔන්න හරියටම මීට අවුරුදු 2කට කලින් මෙන්න මෙතනදී ළමයි 5 දෙනෙක් ආවලු කඳවුරු බදින්න. මොකටද කඳවුරු බදින්න? ප්‍රින්සිපල් සර් මොකද මේ කඳුළු බේරන ගමන් වෙවුලන්නේ? බයටද? නෑ පිස්සුද? මේ සීතලට වෙවුලන්නේ. මේ සීතලට? ඉතින් අර ළමයි ටික දැනගත්තලු මේන් මෙතන අතීත කාලේ මැරිච්ච හොල්මනක් ඉන්නවා කියලා. අම්මෝ! කෑ ගහන්න එපා බොරුව. බය වෙනවනේ. ඔන්න ඉතින් අර ළමයින්ටත් පාඩුවේ ඉන්න බැරි කමට ඒගොල්ලෝ කතා කරාලු හොල්මනට. ඉතින් හොල්මන ආවද? ඔව් ආවා. ඇවිල්ලා හැමෝගෙම ලේ බොන්න පටන් ගත්තා. ඇති. සුබෝදලේ තාත්තේ අදට ඔතනින් නවත්තමු. නැත්තම් කටියට නූල් බදින්න තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ලකුණෝනේ. මාත් මේ නවත්තන්න කියලා තමයි හැදුවේ. ආඩෝ මාරු හොල්මන් කතාව නේද බං? මේ කොල්ලනේ. අපේ පිනාට පොඩි වැඩක් දෙමුද? පොඩි වැඩක්? ඒ මොකක්ද? වහරෙන්කෝ යන්න. යන ගමන් කියන්න. ඔන්න ඔතන ප්‍රින්සිපල් සර්. උඹට ෂුවර්ද? ඔව් සර්. මං හිතන්නේ හොල්මනක්ද කොහේ? හොල්මන? මේ එහෙනම් අපි එක වනසිංහ මිස්ටර් කියමුද? අයියෝ ලැජ්ජ නැද්ද සර්? සර් නේද අපේ ප්‍රින්සිපල්? පොඩ්ඩක් බලන්නකෝ. ඒකත් ඇත්තනේ. හරි. ඔහොම ඉදහන්කෝ බලන්න. අනේ කවුද? බූ! අම්මෝ මෙන්න හොල්මනක්. දුවපියෝ. අඩෝ පිනා බය වෙච්ච තරමක්. පන කඩාගෙන දුවනවා. පව් බං. මේ ඇත්තටම ඔහම හොල්මනක් ඉන්නවත් දන්නේ නෑ නේ බං. මොන පිස්සුද බං? එහෙම මේ මෙතන ඉඳන් හොල්මන්ට එන්න කිව්වට හොල්මන් එනවද? මෙන්න මේ වරෙන් යන නිදාගන්න විකාර කතා කරන්නේ. හොල්මන්. ඊයනම් හොඳට නිඳ ගියා නේද බං? උඹ මේ මගුලක් කතා කරනු.
කොහෙ නිදාගන්නද බං අර චුට්ටත් එක්ක? ඌනිකන් රැයට ගොරිඩිස් මාමගේ ලීමෝල වගේ. කෑක ගහ ගොරවනු. අයියෝ ප්‍රින්සිපල් ආනේ ළමයිනේ. ඈ ආර වනසිංහ මිස් නේද කෑ ගහන්නේ? ඇයි මිස් මොකද උනේ? අනේ බලන්නකො පුතේ මං ඊ අපිට ලේසි වෙන්නේ කියලා අපි අර ගෙනාපු සොසේජස් ටික මේකට දැම්මා. දැන් ඒ ටික නෑනේ. මොනව? එකක්වත් නැද්ද? නෑ පුතේ ඔක්කොම කාලා. ඇත්තටම කවුද බං මෙහෙම වැඩක් කරන්නේ ඉන්නේ අපේ පන්තියේ? වෙන කවුද? ඔහොම වැඩක් කරනව නම් අපේ පන්තියේ එකම එකයි ඉන්නේ. මේ ඉන්නේ ඇටි කුකුලා. සුබෝද? මාටින් යාළුවා කනවයි පේර කෑල්ලක්. පේර? මුගේ ආච්චිට ඇත්ත කියපන් කන්නාඩි රිලවා කෝ අපේ සොසේජස් ටික. මොන සොසේජස් යාළුවා? මං ගත්තේ නෑ. උඹ බබා ඇත්ත කියපන් නැත්තම් ගහනවා කන්නාඩි දෙක කටේ හිර වෙන්න. මාටින් මේ මොකද්ද මේ කරන්නේ? වනසිංහ මිස්. මෙන්න මූ තමා මිස් අපේ සොසේජස් ටික ගන්න නැත්තේ. මට හොඳටම ෂුවර්. පිස්සුද මාටින්? සුබෝද කරුවලට බයයි කියලා ඊයේ රෑ පුරාම අප්පච්චි ගාව නිදාගත්තේ. මං දැක්කනේ. ඉද්දකින්. අනේ මං දන්නේ තමුසෙලානා. හරි දැන් කට්ටියත් එක්ක ඔක අමතක කරලා ගිහින් දර ටිකක් හොයන් එනකො මට උයන්න. මොන හරි හදන්නත් එපේ. ඇත්තටම කවුද බං අපේ සොසේජස් ටික ගන්න නැත්තේ? අනේ මන්ද බං. හැබැයි මොකෙක් උනත් උනත් අරි මල පෙරේතෙද්ද කොහේ? නැත්තම් අපි ඔක්කොටම කන්න තියෙන ඒවා තනියෙන් කනවියේ. මල පෙරේතය? ඔමිටහන් කොමල පෙරේතය අපේ ඉන්නන්න. ආයි මොකද බොරුව මට ගැහුවේ? මම ගැහුවේ නෑ. පිස්සුද මට? අනේ ඵලයන් යන්න. නෑ ඇත්තටම ගැහුවේ නෑ. අම්මේ මොකද බොරුව මට ගහන්නේ? මම පිස්සුද මට? අනේ ඵලයන් කහට යන්න. මං ඔබට ගහපු නිසා ඔබ මට ගැහුවනේ. ඒ කියන්නේ ඔබ තමා මට ගැහුවේනේ. නෑ මම ගැහුවේ නෑ. අම්මෝ අම්මේ මොකද ඒ පාර මට පයින් ගැහුවේ? මුගේ ආච්චිට? අම්මේ යාන්තා එක දර කෑල්ලක් හරි හොයාගත්තා. ඒ චුට්ට මෙහෙ වරේ දර තියෙනවා. අම්මෝ කසුන මොකද්ද බං මේ පඳුරස් රින්ගම් කරන්නේ? ගෙම්බෝල නවද? අනේ ඵලයන් යන්න. උඹ මෙතන මට පයින් ගහලා දැන් එනවා මෙතන මොකෝ උනේ කියලා බලන්න. මේ මම පිස්සුද මට? හරි මාව දැන් පස්සට දාන්නකෝ. ආයි හිමින් යදපන් යකෝ. රිදෙනවා. මේ මොකද මේ? උඹලා දෙන්න හාවල්ලනවද? ඔව් අපි දෙන්නනේ ඉබ්බවලනවා. මගුලක් කතා කරන්නේ නැතුව මා මෙතනින් එළියට ගනින්කෝ. එළියට එන්න බෑ ඔළුව හිර වෙලා. හම්මේ යාන්තන් එළියට ආවා. මෙන්න මුට මොකෙද්ද දෙකේ පයින් ගැහුවයි කියන්නේ? ආඩි උඹටත් ගැහුවද? යකෝ මටත් ගැහුවනේ. සිරාවටම මොකද බං මේ අපිට පයින් ගහන්නේ? වෙන කවුද? අපිත් එක මෙතෙන්ට ආපයෝන්ගෙන් තව එකම එකයි අඩු. සුබෝද? මාටින් යාළුවා. මක්කයි මේ කට්ටියටම කේන්ති ගිහිල්ලා වගේ. කේන්ති? තොට මම ගහපන් ඔකට ගහපන්. මේ මල්ලි මල්ලි මේකෙන් ගහන්නේ. අඩේ thank you අයියේ. තොට මම ඉදා අම්මෝ. හම්මේ මූට ගහලා මගේ අත් දෙක රිදෙනවා. පව් යකෝ මූට පොල්ලෙන් ගැහුවේ. ඔව් බං බලහන්කො මුගේ මූණ නිකන් පොලේ ගහපු ආපයක් වගේ වෙලා. ඒක නෙමෙයි ඔබට කොහෙන්ද එකපාර පොල්ලක් හම්බුනේ? ඇයි බං මෙන්න මේ පිටිපස්සින් අයියා දුන්නේ. මොන අයියාද? ඇයි බං මේ ඉන්නේ? හායි බුදු අම්මා මෙන්න හොල්මනන් දුවපියෝ. මල්ලි අනියම්ම
ඈ මල්ලි මල්ලි යකෝ මූ මැරුණද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධතෝ තෝනේ නේ මල්ලි දෝ ඈ බං මල්ලි උඹලා දහම් පස්සල් යනවයි කියලා බං කොහෙද බං යන්නේ? හදිසියට කියන්න ගාතාවක්වත් දන්නේ නෑනේ. බුදු අම්මෝ මෙන්න ගාත කියන හොල්මනක්. ඈ මල්ලි මල්ලි යකෝ මූ මීට කලින් හොල්මනක් දැකලා නැද්ද? අම්මේ යාන්තම් අර මල පෙරේතයගෙන් බේරුණා. දැන් නම් ඕක තමාව හොයාගන්න බෑ. ඔව් මල්ලි ගහකුඩ ඉන්නේ. මට නම් දැන් කොහොමද හොයාගන්න බෑ. මල්ලි අම්මා මොකද්ද යකෝ ඒ උනේ? ඌත් වැටුණා. ආඩෝ බං මේ ආර ඇත්තටම හොල්මනක්ද බං? මන් දන්නේ. යකෝ හැම දෙයකටම මොටු ලබ්බෙක් වගේ මන් දන්නේ ගන්න එපා. මොකක් හරි කියපන්කෝ. මල්ලිලා ඈ බුදු අම්මෝ මෙන්න අර හොල්මන ළඟට එන්න එපා. අයියෝ බය වෙන්න එපා මල්ලි. මං එහෙම කරදර කරන හොල්මනක් නෙමෙයි. අම්මපා කියහම් බලන්න. මං දැන් මගේ අම්මපල්ලද මල්ලි කියන්න ඕන? නැතුව ඉතින් නැත්තම් මගේ අම්මපල්ලේ. හරි අම්මපල්ලා මං එහෙම කරදර කරන හොල්මනක් නෙමෙයි. එතකොට මොකටද ආවේ? ඉතින් මල්ලියේ මල්ලිලානේ මට කතා කරේ. මේ අපි ඔව් මතක නැද්ද? ඇත්තටම ඔහොම හොල්මනක් ඉන්නවත් දන්නේ නෑ නේ බං. මොන පිස්සුද බං? එහෙම මේ මෙතන ඉඳන් හොල්මන්ට එන්න කිව්වට හොල්මන් එනවද? හෝටා අම්මෝ හොල්මන් අය එච්චර කාලයකට කලින්ද මැරුණේ? අනේ ඔව් මල්ලියේ. එතකොට හොල්මන් අයියා මැරුණේ කොහොමද? ඒක නම් හරි දුක හිතෙන කතාවක් මල්ලි. මල්ලිලාට කියන්න මං ඒ දවස්වල අපේ රජතුමාගේ ආසියෝ බලා ගන්න තැනනේ වැඩ කරේ. ඉතින් එක දවසක් ඔය අපේ රජතුමාගේ මහාස්ය ගැහුවනේ මට පයින් පාරක් කෙලින්ම අසෝජි ගොඩ උඩටම වැටෙන්න. නෑ සිරාවටම එපාර මොකෝ උනේ? මොනා වෙන්නද මල්ලියේ? අසෝජි ගොඩ ආස්සේ මගේ ඔළුව හිර වෙලා මම එතනම මැරලා ගියා. ඉද්දකින් විතරක් මහා ජූත මරණයක් නේ. අම්මේ ඔළුව නිකන් කැරකෙනවා වගේනේ. මේ බං මට මොකද්ද බං උනේ? මල්ලි බුදු අම්මෝ මෙන්න අර හොල්මන. අයියෝ බය වෙන්න එපා බං. මේ හොල්මන් අයියේ එහෙම නරක කෙනෙක් නෙමෙයි. ඔන්න ඕකයි මල්ලි උනේ. අම්මෝ හොල්මන් අයියට එච්චර වයසයිද? නැතුව ඉතින් උඹට මුව තරුණ හොල්මනක් වගේ පේනවද? බලහන් කොනාකි කොණ්ඩෙත් ගිහිල්ලා තට්ටෙත් පෑදිලා. හරි මේ අහපන්කෝ. දැන් යමන්නේ දර හැදින්නත් එපේ. නැත්නම් වනසිංහ මිස් අපිව මරාගෙන කාවි. අයියෝ මං ඉද්දි මොකටේ මල්ලියේ දර හිටින්න යන්නේ? ඒකටනේ මම ඉන්නේ. ඇයි දැන් හොල්මන් අය දර කෑල්ලක් දාලා දෙන්නද හදන්නේ? ඕන්න කිව්ව මොංගල් කතාවක්. එහෙම නෙමෙයි. මම හොල්මනක්නේ. මට පුළුවන් වෙන තැනක තියෙන දේක් ඉක්මනට මෙතෙන්ට ගෙන්නන්න. මල්ලිලා කැමති නම් මට දර ටිකක් උනක් ගෙනත් දෙන්න පුළුවන්. අඩේ සිරාවටම ආනේ එහෙනම් දර කෑල්ල ටිකක් ගෙනත් දෙනවකෝ. ඕක මොකද්ද මල්ලි? මං එක කෑල්ලල 10ක් උනක් ගෙනත් දෙන්න. ඔන්න බලාගනින් මල්ලියේ මගේ වැඩ. විශ්ව ශක්තිය අනුභව බලෙන් දර කෑල්ල මා ළඟට වරින්. මොකක්ද යකෝ ඔය කිව්වේ? ඕ මල්ලියේ දර කෑල්ල ගෙනාවා. මල්ලි ඔය බලහංකෝ මේ පොඩ්ඩට මෙයකා මෙතන බුදිනේ. දැන් දෙන්නේ. හරි ෂෝක් වෙන වෙලාව. අනේ අම්මපල තමුසෙලා එන ඩිංගට මට උයලා කන්නත් තිබ්බා. කො දෙන ඕනේ දර ටික මෙහාට. දැන් කොහමද බං ඔබේ නහය? තාම රිදෙනවද? දැන් ලොකු අවුලක් නේ. උස්ම ගන්න තමයි පොඩ්ඩක් බැරි. මාටින් යාළුවා. මේ මාටින් යාළුවා. නහය නිකන් පිණි ජම්බු ගෙඩියකට කපුට කොටලා වගේ. පාටේට ඉදිමිලා.
ආඩෝ මේ සුප්පා මගේ මොකොත් අහගන්න නැතුව ඉදපන්. මල්ලිලා ඈ හොල්මන් අයියේ මොන මගුලක්ද මෙතන කරන්නේ? ඉක්මන් කරලා යන්න. නැත්තම් කටියට පෙනේවි. අයියෝ බය වෙන්න එපා මල්ලි. මාව පේන්නේ ඔයගොල්ලොන්ට විතරයි. ආඩේ සිරාවටම ඔව් ඕන්න බලාගන්නකෝ. තට්ටය කිව් එක තේරුණානේ. දුවන්නේ. තට්ටය තට්ටය කවුද යකෝ මට තට්ටය කිව්වේ? මේ මම ඈ කණ්ඩුල තෝ මට තට්ටය කියන්නවද? නෑ සර් මම නෙවෙයි මේ හොල්මන. හොල්මන? උඹ හිටපන්කෝ උඹට මම හොල්මන පෙන්නන්න. උඹට මම අද නම් මං ඉවරයි. ළමයි හොඳට බෙදාගෙන කන්න ඈ. අම්මේ මසුයි නූඩුසුයි. අද නම් බඩ පැලෙන්න කතහැක්. ඕ හේ කෝයකෝ මගේ චිකන් කෑල්ල? මේකේ රස කාලෙකට පස්සේ චිකන් කෑල්ලක් කෑවි. තව කෑල්ලක් කන්න ඕන. ඒ සුබෝදයා උඹ නේද මගේ චිකන් කෑල්ල ගත්තේ? මේ මම පිසුද යාළුවා මං ගත්ත චිකන් කෑල්ලක් නේ. මේ තියෙන්නේ මගේ චිකන් කෑල්ල. කෝයකෝ මගේ චිකන් කෑල්ල? මොකද්ද බං අර අරුන් දෙන්නට වෙලා තියෙන්නේ? මං දැක්ක හොල්මන් අයියා අරුන් දෙන්නගේ චිකන් කෑලි දෙක උස්සනවා. මං හිතන්නේ ඒකට වෙන්නේ තේ මරා ගන්න මැත්තේ. අනේ මන් දන්නේ මේ හොල්මන් අයියා. මල්ලිලා මේ ඉන්නේ. මොකද්ද හොල්මන් අයියේ කරපු බලු වැඩේ? අරුන් දෙන්නගේ චිකන් කෑලි දෙක ඉස්සුවේ. ඉතින් මල්ලියේ මං එහෙම නැතුව කොහොම කන්නද? කන්න තමයි. අර බලන්න. දීපන් කන්නාඩි පොලක මගේ චිකන් කෑල්ල. අනේ මේ මං ගත්ත චිකන් කෑල්ලක් නේ. අර බලන්න. අරුන් දෙන්න නිකන් නෑ මොකටද ඒ වගේ. පාටේට මරා ගන්නෝ. මෙහෙමත් මල පෙරේතයෝ දෙන්නේ. යකෝ බලන් ගියහම මුන් අපිට වඩා මල පෙරේතයෝනේ. කෝ එන්න ළමයි. අපි හවස් වෙන කලින් ගිහින් එන්නත් ඕනේ. මේ හොල්මන් අයියේ අපිත් එක්ක ආවට කමක් නෑ. වදනම් දෙන්න එපා. පිසුද මල්ලියේ මං එහෙම කරනවද? ආපෝ මෙච්චර වෙලා එහෙම නෙමෙයිනේ කරේ. මේ ඒක නෙමෙයි. අපි දැන් ජොනියට කොහමද බං මේ හොල්මන් අයියව දුන්ගලා දෙන්නේ? පොර බය වේද? පිස්සුද බං? ජොනිය මේ හොල්මන් අයියා වගේ පගර නැට්ටෙට බය වෙන්න? පොර එල කොල්ලෙක්නේ. බොරු නම් බලහන්කෝ. ජොනියා මෙහෙ වරින්ක පොඩ්ඩක්. මාටියා මොකෝ කේස් එක? මේ ජොනියා උඹ හොල්මන් වලට බය නෑ නේද බං? පිහිසුද මාටියා? මේ මම හොල්මන් වලට බය වෙන්නේ? යකෝ අපේ ආත්තා මුත්තා කිරිකෑ මුත්තා ඔය එක එක්කත් හොල්මන් වලට බය වුණේ නේ. ඒ වගේ තමයි මම සූරවීර කොල්ලෙක්. මල්ලි බුදු අම්මා මෙන්න හොල්මන. මෙන්න මෝ කලන්ති දැම්ම? කිව්වේ නම් කොහමද මම යකෙටවත් බය නෑ කියලා. අන්තිමට කලන්ති දාලා නැවතුනේ. දැන් ඉතින් මුවත් උස්සන් ඵලයන්කෝ. පුදුම කරදර මේවත්. අම්මේ මං කොහෙද මේ ඉන්නේ? ජොනි යාළුවා දැන් අවුලක් නෑ නේද? ජොනි ඇත්තද මේ කියන්නේ? තමුසේ ගහක් උඩ හිටිය හැලි වදුරට ගලකින් ගහන්න ගිහිල්ලා ඒ හැලි වදුර තමුසේට කන පැලෙන්න ගැහුවයි කියන්නේ? කවුද කියන්නේ? මේ මාටින් කිව්වේ. පිසු දාන්නේ ඕකගේ බොරු. මට මේ කලන්ති දැම්මා. අන්න හරි කලන්ති දැම්මා. මට කොහෙද යකෝ කලන්ති දැම්මේ? ඒ මොකෝයි තමුසේට කලන්ති දැම්මේ? ඇයි මං උයනේව කන්න බැරිද? අනේ නෑ අම්මි. හරි යමන්කෝ ගෙදර. ආයි මොකොත් අද දෙන්නේ නැත් තමුසේට. මොකාද අදම විදියට කෑ ගැහුවේ? අනේ අම්මෝ හිච්චි පුතේ දුවන්නෝ. අන්න පොට කඳායනමෝ. ළමයිනේ ඉක්මන් කරලා අපස්සට දුවන්න. පොට කඳෙක් එනවා. මල්ල මගුලයි හොල්මන් අයියේ අපි ඉක්මන් කරලා මෙතනින් දුවමු.
අනේ ඔව් හොල්මන් අයියේ අනේ නැති වෙන මන්ත්‍රයක් කියලා හරි ඉක්මනට අපි මෙතනින් එක්කන් යනකෝ. අනේ මල්ලියේ මට නැති වෙන මන්තරේ මතක නෑනේ බං. ඈ මොනම අනේ අම්මා බලත් තමුසෙනා මොන જાතියක හොල්ම නැද්ද මන් දන්නේ. කරන දෙයක් නේ කකුල් දෙකට වැදලා දුවන්න තමයි වෙන්නේ. අරු වෙනවා. අයියෝ බය වෙන්න එපා මල්ලි. ඒ මන්තරේ නැති වුණාට වෙන මන්තරයක් මල් ළඟ තියෙනවා. ඒ මොකද්ද? පිහමන එකද? නෑ නෑ අලියලවන එක. ආලියලවන එක? ඔව් මම මල්ලිට මන්තරේ කියලා දෙන්න. මල්ලිට ගිහිල්ලා ඒක අලියට කියන්න විතරයි තියෙන්නේ. එතකොට අලිය පණ කඩාගෙන දුවාවි. අඩේ සිරාවටම එහෙනම් මට ඒක කියලා දෙනවකෝ. ඈ අර කසුන් නේද අලියගේ පැත්තට ඇවිදන් යන්නේ. මේකට පිසුවක් හැදිලාද? අද තමයි ඉස්කෝලේ උන් මගේ තරම ගැන දැනගන්නේ. හොල්මන් අයියේ අරක ඇත්තටම අලියලවන මන්ත්‍රයක්ද? මන් දන්නෙත් නෑ මල්ලි. කියලම තමා බලන්න වෙන්නේ. ඈ ඒයි එම්බර අලියා. තෝප දන්නේ මං කවුද කියලා? අලන්තර කාල අල් කල්ප බොක පහ සිද්ධි. දා අලියා දා. පූ. හෝට ආලිය කෙලිය නේද හොඩ වලින්ම? ආන් එපාර අර ගහේ වැදලා බිමට අඩේ අලිය දුවනෝ. අහන්න දැක්කද? මගේ මන්තරේ වැඩ. ඔව් ඔව් ඒක නම් හොඳටම දැක්කා. අම්මේ තුනටියක් කැඩුනද කොහේ? ඔන්න ළමයි අපි මුළු කැලේ පුරාම ඇවිත්තා. ඕගොල්ලන්ට සතුටුයි නේද? නැතුව සර්. මේ සතොට වැඩි ගමන සපත්තුවේ අඩියක් කැඩුනා. ඈ හරි හරි. දැන් ඉතින් කටියත් එක්ක ආපහු යමු. ඈ මොනව? දැම්ම? නැතුව ඉතින් හෙට යන්නේ? අනේ මට නම් බෑනේ මේ අවු යන්න. අවුවේ ගියාම මගේ මූණත් කළු වෙනවා. මේකේ ඉතින් තව කළු වෙන්න තියෙන දත් ටික තමයි ඉතින්. මොකද්ද කිව්වේ? නෑ මොකොත් නෑ. ඉති පුතේ නැගිටහන්කො කොල්ලෝ. අනේ මට බෑ අප්පච්චි තවත් ඇවිදින්න. බෑ කියලා හරියන්නේ නෑ කොල්ලෝ. කිව්ව මහල නැගිටහන්කෝ. බෑ. නොදකින් මමත් අදාගත්තනේ මේ වගේ කම්මැලිකාරයෙක්. ළමයි කෝ එන්න. යන කලින් මේ බනිස් කාලා බීම බොන්න. බනිස් දෙනවලු. හිච්චි පුතේ. හිච්චි පුතේ? අනේ වනසිංහ මිස් මට දෙනකො බනිස් ගෙඩියක්. මූ යකෝ. අනේ අම්මේ ඔන්න යාන්තම් ආවා. වැඩක් නෑ බං. දැන් ඉතින් මේ අටමඟල් ටික ගලවගෙන ආයේ ඵලයන්කෝ. මල්ලිලා මොකද අප්පා? ඔයාලට මේ පොඩි දුර ඇවිල්ලත් අමාරුයිද? හොල්මන් අයියා නම් කියයි අපිට හොල්මන් අයියා වගේ පිහබන්න බෑනේ. හරි. ඔහොම ඉන්නෝකෝ. මම මල්ලිලාට පොඩි උදව්වක් කරන්න මේ ටික අස් කරලා. නෑ එපා. හරි ඔහොම ඉන්නෝකෝ. ආලාන්තර කාල අල් කල්ප සැප මහ බුද්ධි. මේ කූඩාරන් නැති වේවා. ඒ සම්පු. කෝයකෝ කූඩාරන් ටික? ඒක තමයි ඉතින් මම මල්ලිලාට කිව්වේ. එතකොට කෝතෙන් ඒ ටික? ඒ ටික බලන්න නේදස මං අහන්නේ හිම කූඩාරන් නැති වෙනවද? අර බලහන් පව් බං චුට්ටා නිකරුණේ බැනුම් අහනවනේ. මේ ඔක්කොම ඉතින් මේ හොල්මන් අයියාගේ මෝඩ වැඩ නිසා තමයි. හොල්මන් අයියේ ඔයා ගෙදර යන්නේ නැද්ද අප්පා? මොන ගෙදරද මල්ලි? ඔයාගේ ගෙදර? ඉතින් මල්ලි මට ගෙදරක් නෑනේ. එතකොට ඔයා අපිත් එක්ක දින්න හදන්නේ? ඔව් ඉතින්
මල්ලිලනේ මගේ ගැලුම්කාරයෝ ටික. මම මල්ලිලත් එක්ක ඉන්නවා. කෝ ළමයි ඉක්මන් කරන්නේ. ඔය දර ටික ගේන්නකෝ. මෙන්න මල්ලියේ දර කෑල්ලා. දෙන හොල්මන් අයියේ. මෙන්න මල්ලි. අම්මේ. අනේ සමා වෙන්න මල්ලියේ. පරම්පරාවටම වරදක් වුණා නම් සමා වෙන්න ඕනේ. කණ්ඩුල මොකද මේ විලෝ පට්ටම් ගහලා වගේ? විලෝ පට්ටම් නෙවෙයි මිස්. මගේ අනාගතේම අඳුරුණා මිස්. හොල්මනක් නිසා අනාගතෙත් අඳුරුණා.